සාකච්ඡාවේ විවිධාන ප්‍රකාර දේශපාලන ශක්තියක්ෝ ස්වාධීන කණ්ඩායම 150කට වඩා වැඩි සමිති සංඛ්‍යාවක් සුළු කර නොමැති අවස්ථාවකදී චරකාරණාන්තර චන්ද්‍රවිසි මාංශා පනතේ 66 ඈ සහ 66 ඈ වගන් තුළ විවිධාන ප්‍රකාර සභාවේ පරිපූර්ණයේ පැවැත්වීමට කලාකාර කොන්සර්වේටර් වගේ පැවැදී ඇත. ඒ අනුව කලාකාරණාන්තර චන්ද්‍රවිසි මාංශා පනතේ 66 ඈ සහ 66 ඈ වගන් යටතේ කලාකාර කොන්සර්වේටර් පැවැදී ඇති වස්තාවක වගේ ප්‍රකාරව රසායන පරාදේ කලාකාර කොන්සර්වේෂන් මා පාර්ලිමේන්තුවල ප්‍රාදේශීය සභා පළමු රැස්වීමේදී සභාපති උපසභාපති තෝරා පත් කර ගැනීම සඳහා මෙම රැස්වීම සම්බන්ධ දැනුම සභාවේ අවසරයි අපේ පක්ෂයේ සරමාපේ සනත් දිවානන්ද මන්ත්‍රීතුමාව සභාපතිවරයා සඳහා ජාතික ජනබලවේගයේ යෝජනා කළා. මයික් මන්ත්‍රීවරයා සිංහලතර යෝජනාව ඉස්තේ. ඔබතුමාගේ නම කියලා පොඩ්ඩක් ඔබතුමාගේ නම ජාතික ජනබලවේගයේ ඔය කරවල ඉන්නේ ඔබතුමා ජාතික ජනබලවේගයේ ඒ මාගේ කැමැත්තේ ඒ යෝජනා කරපු සභිකයාගේ එකඟතාවය වුණ ඔබතුමාට ඔබතුමාට හරියට අවසරයි සාකච්ඡා ආයෝජනා කරනවා ඔබ සිටිනවා අපේ ගල්ලේ කන්දේ න්‍යාය ජයසිංහ සභාපතිතුමා සුද්ධේ කරනවා සභාවේ අවසරයි සම්මාන පොළවේදී සභාපතිවරයා හැටියට ඒ න්‍යාය ජයසිංහ මහත්මයා සුද්ධේ කරනවා ඔබතුමාගේ එකඟතාවය එකයි තවත් යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. යෝජනා හදනවා කියන්නේ යන්නේ මේ අවස්ථාවේදී නම් දෙකක් ඉදිරිපත් කරලා තියෙන නිසා සිදු දෙනාටම ඡන්දය ලබා ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා විවිධ ඡන්ද ක්‍රමයක් පැවැත්විය යුතුයි. රහසේ ඡන්ද ක්‍රමයක් පැවැත්වුම් යන්න සභාව විසින් යෝජනා ස්ථිරත්වයෙන් සම්මත කරන්න කියලා ඉල්ලනවා. මෙම අවස්ථාවේදී මෙම පාරිස් සභාවේ සභාපතිවරයා ඡන්දය විවිධ පක්ෂවල නියෝජනයන් වෙයි. ඒ වගේම ස්වාධීන කණ්ඩායම්වල නියෝජනය සියලු මන්ත්‍රීවරුන්ගේ අනන්තතාවයට හානියක් නොවන රහත් ඡන්දයකින් මෙම සභාපතිතුමා සඳහා ඡන්දය පැවැත්වීමයි මාය විමුක්තියක් යෝජනාව සම්මත කරනවා. නැත්නම් මේක ගන්න යෝජනාව කියනවා නම් ඔබතුමී මේ ඉස්තර කරේ මෙතුමා කියපු සභාවේ අවසරයි විවුර්ත ඡන්ද පැවැත්වීම සඳහා යෝජනා ස්ථිර කර. ඔබතුමා කියපු විවිධ ඡන්ද මෙතුමා ඉස්තර කරන්නේ මොකද කිව්වද? හරි. විවුර්ත ඡන්ද. හරි. ඒ අනුව දැන් සභාවේ යෝජනා දෙකක් තියෙනවා. එතකොට යෝජනා දෙකෙන් එක ක්‍රමයකින් තමයි සභාපති තෝරා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ එක යෝජනාවක් යනකොට එක විරුද්ධවද හස්සියද යන්නේ. සභාව ඒකමතිකව තීරණය කරනවා නම් විරුද්ධ හස්සිය යන්න එකම වේදට යන්න පුළුවන්. දැන් යෝජනා දෙකක් තියෙන නිසා සභාවේ බහුතර මතය අනුව තමයි ඡන්ද ක්‍රමය, ඒ කියන්නේ ඡන්ද ක්‍රමය තෝරාගෙන ඉදිරියට යන්න වෙන්නේ. ඒක නිසා මම බහුතර මතය ලබා ගැනීම සඳහා මම මා ඉදිරියට අඬ ගහලා මම ඔබතුමාලට විරුද්ධ හස්සියද කියන එක මා ඉදිරියේ ලකුණු කරන්නේ. ඒකට මම බහුතරය ඔබතුමාලට දන්නවා නම් කොහොමද කියලා ඒ අනුව ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. පෙරුමාල් ගවිත ප්‍රභා රක්ෂිත මහතා ඒ අනුව ඔබතුමාලට හොඳට මතක ඉස්සෙල්ලේදී 23 දෙනාම මතක ප්‍රකාශ කරලා තියෙනවා. ඒකෙන් රහස්‍ය ඡන්ද ක්‍රමයක් වගේ සභාවේ තේරීමේ සඳහා මතක ප්‍රකාශ කරලා තියෙනවා 12 දෙනෙක්. විරුද්ධ ඡන්ද ක්‍රමයක් වගේ සභාවේ තේරීම සඳහා මතක ප්‍රකාශ කරලා තියෙනවා 11 දෙනෙක්. ඒ අනුව සභාවේ බහුතරය යෝජනා කරලා තියෙන රහස්‍ය ඡන්ද ක්‍රමයක් වගේ සභාවේ තේරීම. ඒ අනුව මම රහස්‍ය ඡන්ද ක්‍රමයක් වගේ සභාවේ තේරීම සිදු කරනවා.
කාර්යවස මදුබෝරලාගේ දෝන රශ්මී නිපුණික අත්කෝරණ මහත්මිය. ඡන්ද ප්‍රතිපල ප්‍රකාශ පත්‍රාන නිකුත් ඡන්ද පත්‍රිකා 23යි වරදු ඡන්ද සංඛ්‍යා 23යි. ඒ අනුව GKD සනත් ජීවානන්ද මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 12යි. මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 11යි. ඒ අනුව වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් GKD සනත් ජීවානන්ද මහතා කාලේන්ද්‍රවල කාර්යචීල සභාවේ සභාවේ දුරේ සඳහා තේරි පත්‍ර බව මම ප්‍රකාශ කරනවා. එතකොට මේ මූලසුරට එන්න කියලා ආරම්භ.